අර චමත්තා හල්ලෝ අමිල මල්ලි. ඉතින් කවදද ආවේ මෙහාට? ඉතින් ආවේ දැන් දවස් දෙකක් විතර වෙනවා. එහෙමද? ආ. ඉතින් කොහොමද නගර ඇවිදලා බැලුවද? අවුලක් නැහැ. ඉතින් අද තමයි ඉස්සල්ලාම ආවේ ඇත්තටම. මම දැක්කා වාගේ ලොග් එකක් එනවා අපි කොහොමද තාගුලි සිටි එකේ ඉන්නේ කියලා. ඉතින් අක්කොට ඇවිදලා බලමු එහෙනම්. බලමු නේද? හරි මේ තියෙන පිටිපස්සේ මේ තාගුලි සිටි එකේ තියෙන පරණ බිල්ඩින් එක. වාට මේක බලපුවාම දැනගන්න පුළුවන් කොච්චර පරණද කියලා නේ. යසිත් උඩ පැලලා තියෙනවා. ඒ වගේම අල්පෙන් අටව බිල්ඩින් වටේටම තියෙනවා. ඒ වුණාට ඒ වගේ තියෙන අර පෞරාණික ගතිය හානි කරගන්න නැතුව තමයි යාළ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. අපි පොඩක් ඇවිල්ලා බලමු නේ සිටි එක කොහොමද කියලා නේ. ගිහිල්ලා බලන්න. අත්තටම ලස්සන සිටි ගන්න නේද මේක මේ අර පෞරාණික ගතිය තාම රැකිලා තියෙනවා අර පෙරස් වගේ නාගරිකීකරණය වෙලා නැහැ. අමිනවල මම හිතන්නේ ඉස්සරහ තියෙන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් එන්න ඕනේ නේද? ඒ වගේ නේද අයියා? දැක්ක එකක් තියෙනවා කියලා මේ හරියේ. මම හිතන්නේ ඒ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක වෙන්න ඕනේ. දවසක කොහොම ටිකක් ඉස්සරහට ගිහින් බලමු. අපි දවසක ගිහිල්ලා බලමු. අනිවාර්යයෙන්ම මැච් එකක් තියෙන දවසට අපි යම් බලන්න. මගේ තාසම ගේම් එක ෆුට්බෝල්. මේක පාක් එකක්ද? වාක්‍යයක් වගේ තමයි. අකොට ගතවකින් බලමු. මල්ලි මේක තාගුදීන් සිටි එකේ තියෙන ස්වභාවික විදියට හදපු පාක් එකක්. මමත් ගිහිලා නැහැ මාත් ෆස්ට් ටයිම් තමයි යන්නේ. අපුට ගතවකින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි යම් බලන්න. තාගුදු පාක් එක ඇතුළේ අපි ආවේ දැන්. අපි දැන් ඉන්නේ මේ තාගුදු සිටි එකේ තියෙන නැචරල් පාක් එකක් ඇතුළේ. ඒ පාක් එක ඇතුළේ අපි මේ ජොගින් පාත් එකේ ඇවිදගෙන යනකොට අපිට හම්බුණා මේ පරණ බිල්ඩින් එක. ලස්සනයි නේද? ඇත්තටම ලස්සනයි. මේ රුමේනියාවේ ඉතිහාසයේ මොනවට කියාපානවද කියලා හිතා ගන්න පුළුවන් අපිට මේ වහල දිහා බලපුවම මේක වල නිර්මාණ ශිල්පයේ දිහා බලපුවම මේ ජනෙල්ලේම හදලා තියෙන විදිය බලපුවම පොඩක් අපි ක්ලෝස් අප් එක කරන් පෙන්නමු අපේ ඉන්වස්ටර්ලට. මේ දොරවල් වල ඩිසයින් එක, ජනෙල් වල ඩිසයින් එක. එතකොට මේ අතන මම නිකන් මේක අපේ අර පත්‍රිප්පුව සිහි ගන්නවා පොඩ්ඩක්. ඒ හැඩයක තමයි තියෙන්නේ. ඒ හැඩේ තියෙන්නේ සමාන හැඩයක්. සමාන හැඩයක් තියෙන මම හිතන්නේ තනිකර අදිතාරම් මේ තිරිවානා වගේ ගල් වගේ. මම හුඟක් දුරට මේ ඇවිදිනකොට දැකපු දෙයක් තමයි මල්ලි මේ තිරිවානා ගල් තමයි මේ කට්ටිය මේ ෆවුන්ඩේෂන් එකට පාවිච්චි කරන්නේ. එතකොට මිදුල් වල අතුරුලා තියෙන්නේ. මම දන්නේ නැහැ මොකද්ද විශේෂත්වය කියලා. ඒ වගේම හැමතැනම දැකපු පොදු දෙයක් ඒක. තිරිවානා ගල්. ඔව් තිරිවානා ගල් කියන්නේ. කොහොමම අපි ඉස්සරහට යන්න තව ටිකක් බලන්න. තමයි මොකක්ද තියෙන්නේ? අපි මේ තාගජූ පාක් එක ඇතුලේ පොඩ්ඩක් ඇවිදින ගමන් අපිට මේ පාක් එකේ අවසානයේදී හම්බ වෙනවා ලොකු ඇල මාර්ගයක්. යම්තාක් දුරට අපිට නිකන් බේරවැව සීපත් වුණාට ඊට වඩා බොහොම ක්ලියර් වතුරක් තියෙන්නේ. පිටිපස්සෙන් අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මේ ගම්මානයක්. අපිට මේ ත්‍යාගුටි පාක් එක ඇතුලේ මිනිසුන්ගේ ආදරය මූර්තියට නම් උප අවස්ථාවක් තමයි මෙතන බලා ගන්න තියෙන්නේ. මෙතන බෝඩ් එකේ නම් සඳහන් වෙන විදිහට කොෂියේ නාගිසාව 2004 කියලා තමයි මෙතන බෝඩ් එකක් දාලා තියෙන්නේ. මම නම් අතම දන්නේ නැහැ ඒක තේරුම මොකද්ද කියලා. මේ හැබැයි මේ මූර්තිය නම් පෙන්වන්නේ දෙහදත් තුළ ඇති වෙන ආදරය තමයි ඒකෙන් සමිතුහන් කරන්නේ. අපිට ටිකක් ඉස්සරහට තාගජු නිදහස් උද්‍යානය ඇතුලේ තියෙන තවත් ලස්සන ප්ලේස් එකක තමයි අපි මේ යන්නේ. මේක උද්‍යානයේ මැද පිහිටලා තියෙන ලස්සන වතුර මලක්. පොඩ්ඩක් ළඟට ගිහලා අපි බලමු. ඊට අමතරව මේ තැන් තැන් වල මූර්ති කීපයක් දකින්න තියෙනවා. ඒවා ගල් වලින් නිර්මාණය කරපු මූර්ති ටික. ඒ මූර්ති වලට අදාළ ඒකේ මොකද්ද කියවෙන්නේ කියන එක පල්ලෙහෙන් සඳහන් වෙලා තියෙනවා. තාම අපි රුමේනියන් භාෂාව ඉගෙනගෙන යන හින්දා ඒක පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. අපි එකක් ට්‍රාන්ස්ලේට් කරලා බලමු මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා.
මේක තියෙන්නේ වැල්ඩීමර් සියෝබානු කියලා තමයි මේකෙන් කියවෙන්නේ. අදහස නම් මොකක්ද දන්නේ නැහැ. හැබැයි ලස්සනයි මේ මූර්ති හැම එකක්ම. එකකට එකක් වෙනස් නිර්මාණ. දැන් මේ උද්‍යානයේ මැද පිහිටලා තියෙන වතුරු මාලට තමයි අපි මේ ටික ටික ලං වෙන්නේ. ඇත්තටම මිනිසාටින් නිමෙච්ච ලස්සන නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. උතුම් නිෂ්කලංක ගතියක් මේ උද්‍යානයේ අපි හැමලේම නෝටිස් කරා නේද මල්ලි? කිසිම සත්‍යයක් නැහැ නේද? ඕනම කෙනෙකුට ෆැමිලි පිටින් ඇවිල්ලා නිදාසේ තමන්ගේ නිවාඩු දවස ගත කරලා යන්න පුළුවන් තැනක් තමයි මෙතන. ප්‍රාග්ජු සිටි එකට ඇත්තටම මේ උද්‍යානයේට අපේ ලංකාවේ හැම දෙනාටම මම ආරාධනා කරලා සිටිනවා. එන්න මෙතන බලන්න ලස්සන මේ නිදහස මෙතන හානියක් නොවන ආකාරයෙන් විඳගන්න ඒ වගේම තව කෙනෙකුට එන්න පුළුවන් තත්ත්වයට මේ තැන පත් කරලා මේ ලස්සන භුක්ති විඳින්න මෙතනින් පිටත් වෙන්න කියලා මම ලංකාවේ ඉන්න හැමෝටම ඉල්ලා සිටිනවා. අපි එහෙනම් තව ටිකක් ඉස්සරහින් බලමු. මල්ලි මේ මූර්තියෙන් කියවෙන්නේ ඕනම බලයක් ආපසු හරවිය හැකි කියන එක තමයි මේ මූර්තිය මගින් අපිට පෙන්වන්න කරන්නේ. මේක සෙකරියා එර්ඩින් කියන මම හිතන්නේ කලාකාර මහත්මයා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් දිස් වෙන්නේ අපිට කෙටිම කරලා ගත්තොත් ඕනම බලයක් නැවත ආපසු හැරවිය හැකි කියන එක තමයි මේ මීහරකෙක් ඔළුවෙන් හිටගෙන ඉන්න විදිහට මේ කිරිකරුණ මතින් කරපු නිර්මාණයක් මේක. ඒ වගේම මේ හැම නිර්මාණයකටම අදහස් තියෙනවා සංගීත අරුත්. අපි ඒ හැම එකටම දැන්වීම් පුවරක් තියෙනවා. ඒ පුවරුව ට්‍රාන්ස්ලේට් කරමින් ඒ අදහස් අපිට ඉස්සරහට යනකොට ඔය හැම එක්කෙනාටම පෙන්වන්න. අපිට ටිකක් කොහොමම ඉස්සරහට යමු. උද්‍යානයේ ළමයින්ට වෙටනැට්ට කොටසක් තමයි මෙතනින් අපිට පේන්නේ. විවිධ ළමයින්ට ආධාර ක්‍රියාකාරයන් වල ක්‍රීඩා භාණ්ඩ රසක් ස්ථානගත කරලා තියෙනවා. ඒ අතරම මේ අවටින් අපිට කිරිකරුඬ කුෂ්ඨයන් මත කරපු එක කැටයනුත් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රාග්ජීව උද්‍යානයේ නාගරික උද්‍යානයේ අවසාන තැනටම තමයි අපි ඉන්නේ. මෙතනින් එහා පැත්තට අපිට හොටෙල් එකක් තියෙන්නේ. අපි එහෙනම් අපි මෙතනින් පිටත් වෙනවා අපව අපේ නවත්තම් පොළ බලා. මේ වගේම තව ලස්සන වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බ වෙනකන් බුණා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. walk with Amila.